ආයිබෝවන් රියල් ටේස් කිචන් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස අඹ මාළුවක් හදාගන්නේ කොහොමද කියලා. මම මෙතන අඹ ගෙඩි 3ක් අරගෙන තියෙනවා. අපි මේ ටික සෝදලා ලොකු කෑලි වලට කපා ගන්නවා. පොතුත් එක්කම ඔයාලා මේ විදිහට කපා ගන්න මේ ගන්න කෑලි වලට. ඊට පස්සේ මම මේ විදිහට මදේ අයින් කරගන්නවා. මේ වගේ ඇටේ ඇතුලේ තියෙන සුදු පාට මදේ වගේ කෑල්ල අයින් කරගන්න ඔයාලා. නැත්තම් ඒක තිත්තයි අපේ අඹ මාළුව. අපි දැන් මේ විදිහට මැටි ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් දාලා රත් වුණාට පස්සේ අපි කපාගත්ත දිනු තලාගත්ත අමු ඉඟුරු සුදුලුණු කරපිංචා අමු මිරි රම්පේ දාලා ටෙම්පරාදු කරගන්න ඕනි. අපි මේක ටෙම්පරාදු වුණාට පස්සේ මේකට මිරිස් කුඩු තේ හැඳි 2යි මස් කඩි තේ හැඳි 2යි ලුණු කුඩු තේ හැන්දයි ගම්මිරිස් කුඩු තේ හැන්දයි දාලා මේ ටිකත් අපි ටෙම්පරාදු කරගන්න ඕනි. මිරිස් ටික මේ වගේ කළු වෙනකම් පොඩ්ඩක් ඔයාලා තෙලේ බැද ගන්න. දැන් අපි මේකට කපාගත්ත අඹ ටික එකතු කරනවා. මේ විදිහට පොඩ්ඩක් ඔයාලා හැඳි ගා ගන්න. එතකොට මේ තුන පහ ටික හොඳට අඹ කෑලි වලට වැදෙනවා. ඊට පස්සේ අපි මේකටම වතුර කෝප්ප දෙකක් එකතු කරගන්නවා අඹ ටික වැහෙන ප්‍රමාණයට. මේ තියෙන්නේ මගේ අඹ මාළුව විනාඩි 20කට විතර පස්සේ. දැන් මේක සාමාන්‍යයෙන් තැම්බිලා තියෙන්නේ. මේ වගේ තැම්බීගෙන එනකොට ඔයාලා සෝයා සෝස් මේස හැඳි 2ක් විතර එකතු කරගන්න. අපේ මේ අඹ මාළුව රස වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ සෝයා සෝසුයි. ඒ වගේම සීනි තේ හැඳි 4ක් එකතු කරගන්න. ඒ ටික හොඳින් කවලම් වෙනකන් දිය වෙනකන් විනාඩි 10ක් විතර තියලා මේක ආපහු මද ගින්නේ පිස ගන්න ඔයාලා. මේ තියෙන්නේ මගේ අඹ මාළුව. හරිම රසයි. ඔයාලා try කරලා බලන්න.